මහරජ තරංගනයේ තෙල ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ආකර්ෂණයට මහා හෙන්රාජ ගත්තොත් එහෙම ආකර්ෂණයට සහ ආරක්ෂාවට සම්බන්ධ වෙනවා. මහා මාතංගේශ්වරී ගත්තොත් ආකර්ෂණයට යන තැන පැසසුමට ලක් වෙන මේ ආදී විවිධාකාර දැන් මම මේ පිළිබඳව කතා බහ කරන්නේ නැහැ. හැබැයි දැන් ඔබ වහන්සේ මෙතෙන්දී සඳහන් කරනවා මේක ආකර්ෂණය සහ තවත් කාරණාත් එක්ක සම්බන්ධයි. දැන් මේක මම ඕනනම් ඔබතුමා අහපු නිසා මේ කියන්නේ මේකේ පුස්කොළ පොතේම සඳහන් වෙන කරුණු කීපයක් කියන්න. එතකොට පැහැදිලි වෙනවා අපිට මොන වගේ දෙයකටද මේක වැදගත් වෙන්නේ කියලා. එක තැනක කියනවා එක කවියක රෝග නැසීමට රජුන් දැකීමට කය බල වීමට මෙලෙසින්නේ. එක තැනක් වෙයි. එතකොට රෝග දුරු වෙන්නේ කියන්නේ අපි හිතමු කෙනෙක්ට තියෙනවා මානසික පීඩනය. සමහර කෙනෙක්ට තියෙනවා තදබල අසනීප. අපි කියන්නේ අකල් මරණ වගේ දේවල් වෙනවා. අන්න ඒවා වළක්වා ගන්න පුළුවන්. දරුණු අනතුරු වළක්වා ගන්න පුළුවන් මේ තෙල ඔබ පැලඳගෙන ඉන්නවා නම්. රජුන් දැකීමට යන රාජ සභාවකට ඔබ යනවා නම් සමහර අවස්ථාවලදී ඔබ ප්‍රධාන කෙනෙක් හමු වෙන්න යන්න පුළුවන්. අපි හිතමු ඉන්ටර්විව් එකකට යන්න පුළුවන්. මොකක් හරි තරඟයකට යන්න පුළුවන්. අන්න ඒකෙන් ඔබට ජයක් ලැබෙනවා. ඒ අය ඔබට පක්ෂපාතී වෙනවා. ඊළඟට කියනවා ශ්‍රියාවටත් තෙල නලල තිලකලා මහතුන් වෙත නඩු පවසන්නේ. කියන්නේ ශ්‍රියාවට අපි සමහර තැන්වල ඉස්සර සමහර අවස්ථාවල දැනුත් එහෙම තියෙනවා. අපිට යමක් කරගන්න අවශ්‍ය වුණාම තෙල් ටිකක් නල්ලේ ගාගෙන නැකතක් අල්ලලා යනවා. ඕක දිව්‍ය රාජ්‍යතිලේ තියෙනවා වැඩිපුරම. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අපි මේ තෙල් එක පැලඳගෙන ඉන්නවා නම් සුරේක දාලා අපි යන තැන ඒ ප්‍රධානීන්ගෙන් ගරු බුහුමන් අපිට ලැබෙනවා. ඒ අයගේ ආශිර්වාද ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාරයක් හරි මොකක් හරි යහපත් දෙයක් කරනවා නම් ඒකේ නොහිතන විදිහේ දියුණුවක් ඇති වෙනවා කියන අර්ථකථනය තමයි ඔතන දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක තව තැනක කියලා තියෙනවා විශේෂයෙන්ම දැන් ඔය එක පැත්තක් අපි කිව්වේ දියුණුව, ශ්‍රියාව, යන තැන ප්‍රසාදය, ආකර්ෂණය ඔය පැත්ත. හැබැයි ඕව වළක්වාලන හේතුත් තියෙනවා. අපි උදාහරණයක් කියමුකෝ. මම හිතමු සමහර වෙලාවට ඔබතුමා දැකලා ඇති පරණ ගෙවල් වල සහ පරණ අයගේ මතයක් තිබ්බා අහවල් නම සඳහන් කෙනා ගෙදර ඇවිල්ලා ගහක දෙහි තියෙනකොට අම්මෝ මේකේ දෙහි කීවොත් පහුවදාම දෙහි ඉවරයි. ඒවට අපි කියනවා හෝවා කියලා. ඇස්වහ කටවා හෝවා. කටවහ පැත්තට තමයි ඒක ගන්නෙ. එතකොට මේකේ කියලා තියෙනවා පැහැදිලිවම අන්න ඒවා දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියන්නේ උදාහරණ එක. මේකේ පැහැදිලිවම මේක කියලා තියෙනවා. ඊට අමතරව කියනවා ජන්ම නැකත් පුර තිතියට අසුකර වින කරමින් කටු ගැසුවත් සියල් පිල්ලි අංගම්ද එව්වොත් විනයකුත්. ඒ කියන්නේ මෙතන පැහැදිලිව කියනවා. ඒ කියන්නේ ගුරුකම් වශයෙන් මොනවා හරි අනවින කොඩිවින බන්ධන හදි හූනියක් ඊළඟට වැල් පැන්නුන් ඉරි පැන්නුන් රූප කටු ගැසුන් නැකත් යෝග මර තිති අල්ලලා කරන දේවල් මේ හැම දෙයකින්ම ඔබට සර්ව ආරක්ෂාවක් ලැබෙනවා මෙන්න මේ නාරනන්දන විෂ්ණු රාජ තෛලයෙන්.